හායි යාළුවනේ මේ අද මම චෙෆ් ලංකා එකෙන් ඕඩර් කරා මේ ෆ්‍රයිඩ් රයිස් වැලියු පැක් එකකුයි ගෝධුම රොටි කොත්තුවකුයි. දැන් මම මේක තමයි කන්න යන්නේ. මේ දැන් බලමු අපි කොහොමද මේ පෝෂන් එක කියලා. ඔදියක් හම්බෙලා තියෙනවා මොකටද නේ? එන්න මේව තමයි පෝෂන් දෙක හම්බෙලා තියෙන්නේ. මේ තියෙන රයිස් එක. පේනවද ඔයගලන්ට? මේක තමයි කොත්තුව. අපි කොත්තුව ගලවලා බලමු දැන්. මෙහෙම තමයි කොත්තුව ඇවිල්ලා තියෙන්නේ. මයිත රෝස්ටඩ් චිකන් තමයි තියෙන්නේ. මේක තමයි කොත්තුව. රයිස් එක ඇවිල්ලා ඒක හොඳ පැකිං එකකුත් තියෙනවා. ගෝලේ කොත්තලා ඒක තියෙන්නේ. මේවද රයිස් එක. දැන් ඉතින් තියෙන්නේ කණ්ඩ තමයි. හරියන මේ අපි දැන් ඉස්සෙල්ලම කොත්තුව කාලා බලමු කොහොමද කියලා. මම දැන් කොත්තුවට තමයි හොදියක හම්බෙලා තියෙන්නේ. හොදියක දාන්න නැතුව කොහොමද කියලා බලමු රහ. හොදියක නැතුව නම් නිකන් මොකක්ද වගේ බලමු. හොදියක නැතුව රහයියා. මේ කොට්ටු හොඳටම තියෙනවා. චිකන් උත් තියෙනවා ගොඩක්. රසට තියෙනවා කොට්ටුව. කොට්ටු වෙන වරදක් කියන්න බෑ. කොට්ටු වෙන හොඳටම තියෙනවා. දැන් අපි රයිස් එකෙන් පොඩ්ඩක් කාලා බලමු කොහොමද කියලා. රයිස් එක කන්න යන්නේ දැන්. රයිස් එකට චිකන් ඩෙවල් එකක් ඇවිල්ලා තියෙනවා. තව චොප්සි එකක් ඇවිල්ලා තියෙනවා. කැරට් බෝන්චි තව කෝන් ලීක්ස් අරමුණ ඔක්කොම තියෙනවා. බලමු කාලා. චිකන් එකට දීලා දෙන එක පීස් එකක් විතරයි. අවුලක් නැහැ ඒකත් හොඳයි. වරදක් කියන්න නම් බෑ. කොහොම හරි මම දැක්කේ නෑ බෑග් එක ඇතුලේ තිබ්බ chili paste එකක් මේ දාලා ඉවලා තියෙනවා මේ රයිස් එකට. ෆ්‍රයිඩ් රයිස් එකට මේ chili paste එකකුත් එනවා ඇඩ් වෙනවා. අවුලක් නැහැ දෙකම හොඳයි. දැන් තියෙන කන්න තමයි. දැන් රයිස් එක දින ඉවරලා මේ කොත්තුව පොඩ්ඩක් කන්න යන්නේ. කොත්තුව කාලා බලමු කොහොමද කියලා. හොදි එක නම් සැර වැඩි. මේ හොදි කන ඇයට නම් හොඳයි. මම ඉතින් මේ වැඩි හොදි කන්නේ නැහැ. මේ මං කාලේ ඉවරයි. දැන් රයිස් එකයි කොත්තුවයි. මේ දැන් මේ දෙක ගත්තොත් නම් දෙකම හොඳයි. අවුලක් නැහැ. මේ හැබැයි මම වෝට් කරන්නේ දෙකම තිබ්බොත් මම රයිස් එකට තමයි ගොඩක්ම කැමති. කොත්තුව හොඳයි. හොදි දාලා කෑවම සැරයි පොඩ්ඩක්. මේ හොදි නැතුව කනවා නම් ෂේප්.
රයිස් එක ගොඩක් රයි. ඇත්තම කිව්වොත් කොත්තුවත් රයි, කොත්තුවට වඩා රයිස් එක රයි. එහෙම තමයි මං කෑවේ ඉතින්. මේ ආයිතින් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මේ ඩුබායි වල කෑම මොන වගේද කියලා මොනවද තියෙන රෙස්ටොරන්ට්ස් ඒ ඔක්කොම බලලා ආයි දවසක වීඩියෝ එකකින් හම්බෙමු. බයි යාළුවනේ.